Yo guys, සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔය කට්ටියට ගෙනාවේ වීඩියෝ එකක්. අපි අද අපේ වත්තට යනවා. අපි ගිහිල්ලා බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. අපි ගොඩක් දේවල් කරනවා. එහෙනම් අපි බලමු. ඒ වගේ මතක් කරනවා මම subscribe කරලා YouTube මේ වීඩියෝස් වලට like එකක් දාලා යන්න. එහෙනම් වීඩියෝ එක බලමු. මගේ යාළුවෝ ටිකකුත් ඉන්නවා. කට්ටියට පේනවා ඇති. එයාත් YouTube channel එකක් කරනවා. දන්නේ නැති ලිනුක් කියලා. ලිනුක් 101 කියලා ගහලා බලන්න. යෝ එහෙනම් අපි වීඩියෝ පටන් ගමු. යෝ guys අපි වත්තට ආවා. මේ ආවා. මේ හොකට්ටිට පේනවද දන්නේ මේ වත්ත දිනවා. අපිට වත්තට යන්න පුළුවන්. එහෙනම් අපි යන් වත්තට. යෝ යාළුවනේ මාර වැඩේනේ. ලොකු වැස්සක්. ඒක නිසා අපිට බලමු ඉස්සරහට වීඩියෝ කරලා යන්න පුළුවන් වෙයිද නැහැ. එහෙනම් අපි බලමු. යෝ යාළුවනේ හොඳටම වහිනවා. මේ අපි මේ පල්ලෙහාට ආවා. ඔයාලට පේනවා ඇති වැත්ත නම් ටිකක් කලේ වෙලා තියෙනවට අපිට යන්න පුළුවන්. හොඳටම වහිනවා මේ තෙමෙනවා. එනකොට අපිට වීඩියෝ කරන්න මොනවද තිබ්බා? අපි අලුතෙන් තවත් වීඩියෝ එකක් ඔය කට්ටියට ගේන්න ඉන්නවා. සර්වයිවල් වීඩියෝ එකක්. ඒ කියන්නේ අපිට දැන් අපි ගිහිල්ලා දැන් අපි යනවානේ ඔය එක තැන් වලට යනවා. ගිහිල්ලා අපි යනවා කන්දකට. කන්දකට ගිහිල්ලා ඔය කට්ටියට මම ළඟදිම වීඩියෝ එකක් ගේනවා සර්වයිවල් වීඩියෝ එකක්. මගේ යාළුවොත් එක්ක. ඔය කට්ටියට පේනවාද මගේ යාළුවෝ? අපේ වත්තක් තියෙනවා. කඳු ටිකක් පේනවා. මාර view එකක් තියෙන්නේ මෙතන. ඔයාලා වීඩියෝස් මගේ වීඩියෝ ෆස්ට් වීඩියෝ එක මේ යන්නේ. මම ඔයාලට අලුතෙන් වීඩියෝස් ටිකකුත් ගේන්නම් මේක ඉවරුනාට පස්සේ. එහෙනම් ටිකටම වීඩියෝ එක බලලා යන්න. හරි? හරි අපි වත්තට ආවා. මගේ යාළුවත් එක්ක මගේ අනිත් යාළුවෝ දෙන්න නම් ගියා. යාළුවෝ නෙමෙයි. එයාලා මේ මගේ නංගිලයි මල්ලිලයි. මම තමයි පවුලේ වැඩිමලා. අපි එහෙනම් බලමු මේ අපි අද මොකද්ද කරන්න කියලා. මේ වැස්සත් එක්කලා යාළුවනේ මෙහෙම අපිට වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. අපි බලමු. අපි වීඩියෝ එක දිගටම කරන් යනවා. මගේ යාළුවොත් ඉන්නවා. අනිත් යාළුවෝ දෙන්න නම් ගියා යන්න. ඒ කට්ටියට වැස්ස කියලා බෑලු. ඒක නිසා අපි කට්ටියට වත්ත පෙන්නන්න. වත්ත පෙන්නන්න. අස්සරනේ. වීඩියෝ පටන් ගත්ත ගමන් යාළුවනේ වහිනවා. ඔව් වීඩියෝ පටන් ගත්තම වහිනවා. එතකොට ඉතින් අපිට වීඩියෝ එකක් කරනවා කියන්නේ ලොකු වැඩක්. ඔය කට්ටියට එනවාති මෙහෙ මේ දූරියන් ගස් ටිකක් තියෙනවා. මේ දවස් ටිකේ නම් දූරියන් තියෙනවා වැටෙන්නේ මේ. එහෙනම් මේ අපි ඉතින් උඩට යන්න. අපි උඩට ගිහිල්ලා පෙන්නලා ඔය කට්ටියට පෙන්නනවා අය මොනවද තියෙන්නේ කට්ටියට මම ගොඩක් දේවල් පෙන්නනවා. හරි? එහෙනම් වීඩියෝ එක දිගට වරන් යන්න. subscribe කරලා මතක් කරලා subscribe කරන්න. එහෙනම් යන් අපි වීඩියෝ එකේ. යෝ guys කුඩල්ලෝ ඉන්න හොඳටම බැරු ඉන්නේ. දැන් අපි නම් උඩට යනවා. මම උඩට යනවා යාළුවෝ තාම පල්ලෙහා ඉන්නේ වීඩියෝ කරනවා. එයත් YouTube channel YouTuber කෙනෙක් තමයි. ඕ දැන් මේ උඩට ආවා. ඕ ගෙදරට ගොඩක් දුර තියෙනවා යන්න. ඉතින් යන්න එපයි. එහෙනම් මේ ඔකට මම පෙන්නන්නම් මේ ඔයාලා දන්නවත් ඇති මේ ඔය මේ අපේ ගම හඹගමුනේ. හඹගම කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. ඉතින් ඔය කට්ටියට මෙහි තියෙනවා විලා එකක් තියෙනවා. ඒක ඔය කට්ටිය මෙහෙට ආවොත් මම ලොකේෂන් දාන්න. ඔය කට්ටිය මෙහෙට ආවොත් අපේ විලා එකට ඇවිල්ලා මාව බලන්න එන්න. ලස්සනයි view එක නියමටම තියෙනවා. ඔයාලට පේනවාද කඳු තියෙනවා දිගට. ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ අපේ මේ කියන්නේ මේ බාගෙට වාගයක් මේ තියෙන්නේ වත්තේ කැලේ තමයි. යාළුවා කැලේ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඉතින් හොඳ දේවල් තියෙනවා. අපිට ඉතින් කැලේ කියන්නේ නියමම තැනක් තමයි. ඔයාලට ඉතින් මම ඒකයි පෙන්නන්නේ. ඔයාලා බලන්න දිගටම බලන් යන්න. වීඩියෝ එක භාගයක් බලලා මේක ගන්න එපා. එහෙනම් අපි බලමු අද අපි මොනවද කරන්න කියලා. අපි ගෙදරට ගිහිල්ලා අපේ පොඩි බඩක් තියෙනවා. ඔයාලට එතනට ගිහිල්ලා අපි පෙන්නන්න. එහෙනම් let's go. යෝ guys පල්ලෙහාට වහින ගමන් ඉන්නේ. වැස්ස නම් අඩු වුණා. ඒ වුණාට මේ බෑ මේ වැස්සත් එක්ක
අපිට පොඩ්ඩක් අමාරුයි මේ අපි ඔයාලට පෙන්නන්නම් එක එක දේවල් ඉතින් තියෙනවා අපේ ගමේ ලස්සන තැනක් තමයි අපේ ගම කියන්නේ හැබැයි ඉතින් මේ කලාතුරකින් තමයි මම වීඩියෝ එකක් ගේන්නේ මම පළවෙනි වීඩියෝ එක අපේ යාළුවා පිටිපස්සේ වීඩියෝ එක කරන් එනවා එහෙනම් අපි බලමු අද මොකද්ද අපි කරන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම් ඔයාලා මේ තියෙනවා අපේ ගෙවල් පැත්තවල කන්දක් තියෙනවා ඔයාලා දන්නේ නැහැ එහෙම කිව්වට ගලමුදුන කියලා තමයි අපි කියන්නේ ඒ උඩට ඔයාලා දන්නේ නැතුව ඇති ඔයාලට මම පෙන්නන්නම් ගලමුදුන කියන්නේ මොකක්ද කියලා යෝ ගයිස් අර පේනවනේ පේනවද දන්නේ නැහැ පොඩ්ඩක් අවුල් ඉන්නම හරියටම හරි view එක පෙන්නන්න view එක කියන්නේ දැන් අපි මේ තේවත්ත කායි තේවත්තක් ගාව තමයි ඉන්නේ තේවත්ත ගොඩක් තියෙනවා නූරේලි දිස්ත්‍රික්ක දෙමළ නෙමෙයි දෙමළ ගමක් නෙමෙයි ඔයාලට පේනවා ඇති මේ කන්ද පේනවා ඇති මේ එතන එහා පැත්තේ තමයි කන්ද තියෙන්නේ හරිද දැන් මෙහෙමනේ ගයිස් ඔයාලා මේ පැත්තට එවෙන්නේ නැහැ වැඩි ඔයාලා දැන් නුවර දැන් ඔය නුවර එහෙම කියන්නේ අනිත් පැත්තනේ එතකොට අපිව කලාතුරකින් තමයි ඔය කට්ටියට අහුවෙන්නේ කියන්නේ ඔයාලා අනුවර ලියනවා නම් අපේ මේ පැත්තේ මම පාරයින් ඉන්නේ ඔයාලට කුඹුරක් පේනවද දන්නේ මේ අර ඈතින් පේන්නේ පොඩි කුඹුරක් අර එන්නේ ඒ කුඹුර තමයි මේ අර අතන තියෙන්නේ ඒ කුඹුර තමයි ඒ කියන්නේ මේ දැන් අර ළඟදී ගම් වතුරක් ආවනේ අපේ පැත්තේ ගොඩක් ඔක්කොම මිනිස්සු දෙන්නෙකුත් මැරුණා එතකොට දැන් මේ ඒ කුඹුර තනික් කර යට වුණා කියන්නේ මේ ඒකෙන් ආමිකෙන් බෝට්ස් ඇවිල්ලා ඒ කට්ටිය දාගෙන අරන් ගියා ඒනට මේ සමහර මේ මිනිස්සු දෙන්නා බේර ගන්න පෙරුණා කියන්නේ මේ මිනිස්සු බස් එකක් යට වුණා බස් එකක් අර ඒ කියන්නේ බස් වලට යන්න බෑනේ ඊට පස්සේ ගිහිල්ලා බස් එකේ රෝද හිර වෙලා රෝද හිරුණාට පස්සේ මෙහෙම එල්ලිලා තිබ්බේ මේ කුඹුරට ඊට පස්සේ එල්ලිලා ඊට පස්සේ දැන් අර ලොරි හිටිය බලන්තොට කට්ටිය බලන්තොට කියලා ගමක් තියෙනවා ඒ කට්ටිය ලොරියක් තරන් ඇවිල්ලා ඒ කට්ටියව පටවගෙන තමයි ගියේ ඒක නම් මාර හොඳ උදව්වක් ඒ වුණාට ඉතින් මිනිස්සු දෙන්නෙක් මැරුණා ඒ දෙන්න බස් එකකින් බැහැලා ඊට පස්සේ පොඩ්ඩක් අර කියන්නේ හොඳටම මේ ජකර හොඳටම යට වෙලා කියන්නේ ඒ කට්ටිය කොම් මේවා වෙලා ඒ ඉදිමිලාම හිටියේ අපි ගියා බලන්න මිනිස්සු දෙන්නෙක්ම මැරුණා එක මිනිස්සෙක් කන හොයාගත්තේ නැහැ තාම ඒ කියන්නේ පන්සලක් තිබ්බේ පන්සල ජීවිතේට යට වෙන්නේ නැහැ පළවෙනි සැරේ තමයි මේ සැරේ යට උනේ අඹගමුව ග්‍රවුන්ඩ් එක දන්නවා ඇති ඔය කට්ටිය දන්නේ ඔය කට්ටිය ඇවිල්ලත් ඇති එනකොට මට හරියට නම නම් මතක නැහැ ග්‍රවුන්ඩ් එකේ මේ සුගත් තිලක මේ රත්න කියලා මේ ග්‍රවුන්ඩ් එක මතක නැහැ ඒ ඔක්කොම යට වුණා ඒ යාළුවනේ මේ පැත්තේ ගෙවල් ගොඩක් කැඩුනා ඉතින් දැන් ඉතින් ගොඩක් දේවල් වෙලා ඉවරයි අපි ඉතින් මේ ඔයාලට මම දිගටම වීඩියෝ ගේන්නම් මෙතනත් ලොකු පොඩි නායක් ගිහිල්ලා තියෙන්නේ මට යන්න බෑ ගයිස් මේක ගියොත් එහෙම මාමත් එක්කම පල්ලෙහා එනවනේ ගියොත් එහෙම අපිට වීඩියෝ මේ කරන්න වෙන්නේ ආය කියන්නේ මෙහෙ ලස්සනයි කියන්නේ ගොඩක්ම ලස්සනයි අපි එහෙනම් දැන් ඔය කට්ටියට මම තව දෙයක් පෙන්නන්න දිනවා ඒ දේවල්ට පෙන්නන්න මේ ගයිස් ඔයාලා මේ දන්නවා ඇති මේ තියෙනවා මේ එකට කියන්නේ මේ කියනවා ඊට පස්සේ මේ ඔය මේ මොකද්ද නම් මට තියෙනවා එකක් ගස් තියෙනවා වර්ග මේ මැංගුස් ගහක් තියෙනවා යාළුවනේ ඒක තාම පොඩි ඒවා තියෙනවා peer තියෙනවා ඒවා තියෙනවා ගොඩක් ඒවා තියෙනවා ලස්සන ගමක් කියුණාට යෝ ගයිස් මේ නම් අපි වීඩියෝ ඉවර කරමු ගොඩක් අපි ලස්සන ගමක් තියෙනවා කට්ටියට ඒවත් පෙන්නුවා එහෙනම් අපි ගියා මම සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝස් ලයික් කරලා තියාගන්න එහෙනම් අපි ගියා බයි යාළුවෝ මම කැලෑ පාරකට යන්න යන්නේ ඔයාලා කැලෑ පාරකට යන්න